හායි යාළුවනේ, කොහොමද ඔයාලට? සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න මම අදත් ආවා රසම රස රෙසිපි එකක් අරගෙන. අද මං හදාගන්න යන්නේ දැක්ක ගමන් කටට කෙලවුණන රසම රස පැණි සියඹලා. අච්චාරු විකුණන කඩවල් වල මේ පැණි සියඹලා අපිට ගන්න පුළුවන්. කඩේටත් වඩා රසට ගෙදරදීම හදාගන්න විදිය තමයි මම අද කියලා දෙන්න යන්නේ. ගෙදරටම වෙලා ඉන්න කෙනෙක්ට මේ පැණි සියඹලා හදලා පුංචි සර්න් රැකියාවක් වුණත් කරන්න පුළුවන්. වැඩි කතා නැතිව අපි බලමු කොහොමද මේ පැණි සියඹලා හදාගන්නේ කියලා. පැණි සියඹලා හදාගන්න මම සියඹලා ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. ඒ වගේම සීනි ග්‍රෑම් 200කුත් අරගෙන තියෙනවා. ලුණු ස්වල්පයකුත් ඕන වෙනවා. මේ පැණි සියඹලා හදාගද්දී ඇලුමිනියම් භාජන පාවිච්චි කරන්න එපා. මම මේ වගේ මැටි භාජනයක් අරගන්නවා. ඒකට මම අරගත්ත සීනි ග්‍රෑම් 250න් සීනි තේ හැඳ 2ක් දාගන්නවා. සාමාන්‍යයෙන් සීනි එකක් කැරමල් කරගන්න විදිහට මේ සීනි එකත් කැරමල් කරගන්න. අරගත්ත සීනි තේ හැඳි 2ට වතුර තේ හැඳි 3ක් එකතු කරගන්න. වතුර එකතු කරගෙන ලිප ඔන් කරලා සාමාන්‍ය ගින්දරේ තියාගෙන කැරමල් එක හදාගමු. ඇඹුල් රස කෑමක් හදාගන්නකොට ඇලුමිනියම් භාජන පාවිච්චි කරන්නේ නැහැ. ඇලුමිනියම් ඇඹුල් දේවල් එක්ක ප්‍රතික්‍රියා කරන නිසා එහෙම පාවිච්චි කරන්නේ නැත්තේ. ඒක නිසා අනිවාර්යෙන් මේ වගේ මැටි භාජනයක් පාවිච්චි කරන්න. සීනි එක කැරමල් කරගන්න අතරේ පුංචි මතක් කිරීමක් කරන්න ඕන. ඒ තමයි ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔන්න ඒ අතරේ සීනි එක හොඳට දීවලා මේ විදියට හොඳට පෙන දාගෙන ඇවිල්ලායි තියෙන්නේ. මම දැන් මේකට වතුර අඬු කෝප්පයක් එකතු කරගන්නවා. මම මෙතෙන්දී සීතල වතුර නෙමෙයි එකතු කරගන්නේ. මම එකතු කරගන්නේ උණු වතුර. සීතල වතුර එකතු කරගත්තම සීනි එක එකපාරම ගල් වෙන්න බලනවා. ඒකයි මම උණු වතුර එකතු කරගන්නේ. මේ විදිහට සීනි කැරමල් එක හදාගත්තට පස්සේ අපි ඉතුරු වුණ සීනි ටිකත් මේකට එකතු කරගමු. ඉතිරි සීනි ටිකත් එකතු කරගෙන පැණි එක හදාගන්න ඕන. අපිට මෙතෙන්දී සීනි පැණි වෙනුවට කිතුල් පැණි වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අඩු ගින්දරේ සීනි පැණි එක හදාගන්න ඕන. අපි මේ පැණි එක ගොඩාක් උකු වෙනකන් උණු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සීනි ටික දිය වෙනකන් විතරයි මෙහෙම උණු කරගන්න ඕන. ඊට පස්සේ මම ලුණු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්නවා. ලුණු එකතු කරගත්තට පස්සේ හොඳට මේ වගේ හැඳි ගාගෙන පැණි එක හදාගන්න. මේ වගේ ප්‍රමාණයට පැණි එක හදාගත්තට පස්සේ අපි සියඹලා ටික එකතු කරගමු. මේ වෙලාවේ මම අරගත්ත සියඹලා ග්‍රෑම් 200 එකතු කරගන්නවා. ඔයාලට පේනවා ඇති පැණි එක ගොඩක් උකු වෙලා නැහැ. වතුර වගේ ප්‍රමාණයට තමයි තියෙන්නේ. සියඹලා එකතු කරගත්තට පස්සේ හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගන්න. ගින්දර සැර වැඩි වුණොත් පැණි එක ඉක්මනට උකු වෙලා ගල් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ලිපේ ගින්දර හොඳට මඩු කරලා මේ වගේ එක දිගට කලවම් කරගන්න. මේ පැණි සියඹලා හදාගත්තම වතුර එකතු වෙන්නේ නැතුව තියාගත්තොත් සති 2ක් වගේ කාලයක් නරක් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඒ විදිහට කල් තියාගන්න පුළුවන් නිසා සර්න් රැකියාවක් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට මේ විදිහට පැණි සියඹලා හදලා විකුණන්න පුළුවන්. ඒ වගේම මේ සියඹලා කියන්නේ ශරීරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන මලබද්ධය, අර්ශස් වගේ රෝග රැසකට ඉතාම ගුණදායක පළතුරක්. ඒ වගේම ඇස්වල පෙනීම වැඩි කරගන්නත් උදව් කරනවා මේ සියඹලා.
ඉතින් මේ විදිහට ලිපේ තියලා අඩු ගින්දරේ හැඳි ගන්නකොට පැණි එක ටික ටික උකු වෙන්න පටන් ගන්නවා. මේ පැණි එක හොඳටම උකු වෙනකන් ලිපේ තියාගන්න එපා. ඒ විදිහට පැණි එක හොඳටම උකු වෙනකන් තියාගත්තොත් පැණි එක ගල් වෙන්න බලනවා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති තිබ්බට වඩා පැණි ගතිය අඩු වෙලා පැණි එක උකු වෙලා තියෙනවා. තව විනාඩි 2ක් 3ක් වගේ මේ විදිහටම ලිපේ තියාගෙන අපි පැණි සියඹලා එක හදාගමු. මේ පැණි සියඹලා එක හදාගන්නකොට ඔයාලට කැමති නම් මිරිස් කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්න පුළුවන්. මම නම් මිරිස් රසට ඒ තරම් කැමති නැති නිසා මිරිස් කුඩු එකතු කරගත්තේ නැහැ. ඔන්න මේ වෙලාව වෙනකොට පැණි සියඹලා එකේ පැණි එක හොඳ ගානට උකු වෙලයි තියෙන්නේ. මේ පේන ගානට වගේ පැණි එක උකු වෙගෙන ඉද්දී ලිපෙන් බා ගන්න. පැණි එක ගොඩාක් උකු වෙනකන් තිබ්බොත් ගල් වෙන්න බලනවා. අපේ පැණි සියඹලා එක ගානට හැදිලායි තියෙන්නේ. අපි දැන් ලිපෙන් බා ගමු. මේ පැණි සියඹලා එකට වතුර මිශ්‍ර වෙන්නේ නැතිව තියාගත්තොත් සතියකට වැඩි කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි ස්වයං රැකියාවක් කරනවා නම් ජීවාණුහරණය කරපු පුංචි බෝතල් වලට දාලා අපිට විකුණන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. මගේ මේ රෙසිපි එක හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත පැණි සියඹලා එක. ඇත්තටම කඩේටත් වඩා රසට මේක තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න.